හරි අපි සම්බන්ධ වෙන්නේ ගුරුත්ව ක්ෂේත්‍ර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර MCQ ඩිස්කෂන් එකත් එක්ක පාස් පේපර්ස් 6 වෙනි වීඩියෝ එකත් එක්ක අපි මේ වීඩියෝ පහකින් 2019 දක්වා අපි කවර් කරලා තියෙන්නේ. හරිද? ඒවාලා ටික බලන්න නැත්නම් අනිවාර්යෙන් ටිකක් බලන්න. 1980 ඉඳලා ඔක්කොම පාස් පේපර් MCQ අපි හදාගෙන යනවා. අපි මේ වීඩියෝ එකෙන් අපිට ගුරුත්ව ක්ෂේත්‍ර ගණන් ටික ඔක්කොම හදලා ඉවර කරන්න පුළුවන්. 2020 ගාන තමයි අපිට තියෙන්නේ. 2020 ඉඳන් අපි 23 2023 දක්වාම ගණන් ටික හදලා දාන්න හදන්නේ. හරි? බලමු 2020 ගාන මොකක්ද තියෙන්නේ කියලා. හරි? බලන්න. 2020 හරිද? 2020 10 වෙනි ගාන. හරිද? 2020 එක්සෑම් එකට ඇවිල්ලා තියෙන්නේ 10 වෙනි ගාන විදියට. හරිද? හරි. ස්කන්ධය කිලෝග්‍රෑම්යක් වූ කුඩා උපකරණයක් ග්‍රහලෝකයක් මත තබා ඇත. එම ග්‍රහලෝකයේ ස්කන්ධය පෘථිවියේ ස්කන්ධය මෙන් 3 ගුණයක් වන අතර අරය පෘථිවී අරය මෙන් දෙගුණයකි. ග්‍රහලෝකය මතදී උපකරණයේ බර කොපමණද කියලා අහන්නේ. බර කියන එක්කෙනා මොකද්ද වෙන්නේ? බර කියන එක්කෙනා තැනින් තැනට ඒ කියන්නේ ගුරුත්ව ශේෂ්ත්‍ර තීව්‍රතාවය මත අනිවාර්යෙන් අදා පවතිනවා. මොකද බර කියන්නේ W = mg. හරිද? ස්කන්ධයේ නියත වුණත් ඕනම තැනකදී ගුරුත්ව ශේෂ්ත්‍ර තීව්‍රතාවය වෙනස් වෙන හින්දා W කියන එක අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕන. හරි. අහන්නේ වෙනත් ග්‍රහලෝකයක්. හරිද? වෙනත් ග්‍රහලෝකයක් අපිට කියලා තියෙනවා මෙයාගේ මෙන්න මෙහෙම දත්ත ටිකක්. හරිද? පෘථුවියේ ස්කන්ධය මෙන් 3 ගුණයක් විශාල. හරිද? අපි මේ දෙන්නගේ දත්ත ටික හරියට දාගත්තොත් පෘථුවිය අනිත් ග්‍රහලෝකයේ ගමු මෙහෙම ග්‍රහලෝකය කියලා. ඒතර මෙයාගේ හොඳට බලා ගන්න. මෙහෙම වගුව පොඩි එවලිට වගුවක් හදාගත්තන් පස්සේ අපිට දත්ත පැටලෙන්නේ නැහැ, වැරදෙන්නේ නැහැ MCQ එක. හරිද? ලේසි. හරිද? ග්‍රහලෝකයක් තමයි. මේ ග්‍රහලෝකයේ ස්කන්ධය පෘථුවියේ ස්කන්ධය අරයයිනේ තියෙන්නේ. ස්කන්ධය පෘථුවියේ ස්කන්ධය මෙන් 3 ගුණයක් නේ. 3යි බලන්න. පෘථුවියේ ස්කන්ධය මෙන් 3 ගුණයක් වන අතර අරය පෘථුවියේ අරය මෙන් දෙගුණයකිනේ. අරය පෘථුවියේ අරය වගේ දෙගුණයක්ලු. ඒ කියන්නේ 2r. හරිද? හරිද? එතකොට එහෙම වුණොත් අපෙන් අහනවා එයාගේ පෘෂ්ඨය මතදී එයාගේ බර කොහොමද කියලා. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1යි. එහෙනම් අපිට එයාගේ ගුරුත්ව ශේෂ්ත්‍ර තීව්‍රතාවයත් එක්කනේ W සමානයි. මේවා mg නේ. හරිද? එතකොට g ගන්න පුළුවන් සරලවම ස්කන්ධය තමයි අපිට දීලා තියෙන්නේ. අපි දන්නවා පෘථිවි ගුරුත්වය ශේෂ්ත්‍ර සාමාන්‍ය පෘථිවි ගුරුත්ව තීව්‍රතාව නැත්නම් ගුරුත්වය තරණය 10 ms ශ්‍රේණියක් කියලා ගාන මුලින්ම පේපරේ මුලින්ම දෙනවා. හරිද? එතකොට m වරක් g ලියන්න පුළුවන් අපිට ඕන මේකට සාධාරණව gm බෙදීම r වර්ග. එතකොට මෙයාගේ දැන් අපි බරනේ හොයන්න හදන්නේ gm බෙදීම r වර්ගයන්නේ තියෙන්නේ සරලව. එතකොට g කියන එක නියතයි වස්තුවේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් එක කියන එකත් නියතයින අවස්ථා දෙකේ. එතකොට අපි ගත්තොතින් මොකද්ද වෙන්නේ? W R වර්ග බෙදීම කැපිටල් M කියන එක නියත වෙලා තියෙනවා. හරිද? දැන් මෙතෙන්දි පෘථුවියේදී බරත් අපිට ඕනේ. පෘථුවියේදී ඔය වස්තුවේ බර හොයන එක මහා දෙයක් නෙවෙයි. මොකද W = mg කිලෝග්‍රෑම් එකයි g 10යි. එහෙනම් 10 නිව්ටන් තමයි පෘථුවිය මතදී බර වෙන්නේ. හරිද? එහෙනම් මේක අර අනිත් ග්‍රහලෝකයේදී එන්න ඕනේ. ඒතකොට අපි යාගේ දත්ත ටිකත් අපි මේ විදිහට දාගෙන තියෙන්නේ. හරිද? මොකද්ද වෙන්නේ? සරලව අපිට ඕක දාන්න එක අවස්ථා දෙකකට ආදේශ කරලා දාන්න. මොකද්ද? W1 R1 වර්ග බෙදීම කැපිටල් M1 W2 R2 වර්ග බෙදීම කැපිටල් M2. හරි. මෙතෙන්දී අපි ග්‍රහලෝකයේ දත්ත ටික දාමු. එයානේ හොයන්න තියෙන්නේ W වරක් අරය පෘථිවි අරය වගේ දෙගුණයක් 2r ගේ වර්ග තියෙන්නේ. එතකොට මෙයාගේ ස්කන්ධය එන්නේ මොකද්ද බලන්න. ස්කන්ධය ඇවිල්ලා මෙයාගේ ස්කන්ධය එන්නේ මොකද්ද? ස්කන්ධය පෘථිවියේ ස්කන්ධය වගේ 3 ගුණයක්. 3යි. පෘථිවියේදී බර 10යි නිව්ටන්. r වර්ග බෙදීම m ඇවිල්ලා පෘථිවි ස්කන්ධය m. එහෙනම් එන්නේ මොකද්ද? W 4r වර්ග බෙදීම 3m සමානයි 10 වරක් r වර්ග බෙදීම m. ඒතර මේකේ m ට m කැපෙනවා r වර්ගට r වර්ග කැපෙනවා. හරිද? ඒතර 4 වරක් ගත්තොත් 2යි 4 වරක් 5යි. W සමානයි මොකක්ද එන්නේ? 3 වරක් 5 15යි 15 බෙදීම 2ක් එන්නේ. උත්තරේ එන්න ඕනේ අපිට බලමු බෙදීමේ සංඛ්‍යාව තියෙනවා. ඔව් 15 බෙදීම 2ක් මේ 15 බෙදීම 2ක් එන්නේ උත්තරේ විදියට. උත්තරේ එන්නේ 3.
හරිද? සරල උත්තරයක් නිව්ටන් අගයක් එන්නේ 15 බෙදීම 2ක් එන්නේ. උත්තරය ඇවිල්ලා 3. හරිද? හරි. යන් අපි ඊළඟ ගන්න. ඊළඟ ගාන ඇවිල්ලා ඒ 2020 48 වෙනි ගාන. හරිද? 48 වෙනි ගාන. හරි. බලමු. 2020 48. එළ ගාන බලමු. 50යිනේ අපි 2020 වෙනුන තියෙන්නේ. 50 48 වෙනි ගාන කිව්වම බෑ හොඳ ගානක් තියෙයි බලමු. හරි බා 2020 48 හරි 2020 48 වෙනි ගාන හරි බලමු මොකද්ද මේකේ තියෙන්නේ කියලා. එක එකේ ස්කන්ධයේ m බැගින් වූ තරු තුනක් පැත්තක දිග a වන සම්පාද ත්‍රිකෝණයක ශීර්ෂය මත රූපයේ පෙන්වා ඇති පරිදි පිහිටයි. මෙම තරු තුන ත්‍රිකෝණයේ කේන්ද්‍රය වටා තරු අතර ආරම්භක දුර නොවෙනස්ව පවත්වා ගනිමින් උදාකාර පතයක චලනය වන ලෙස සලකන්න. අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලපෑම බල පමණක් තරු අතර ක්‍රියා කරෙන්නම් පද්ධතියේ ආවර්ත කාලය. අහනවා පද්ධතිය ආවර්ත කාලයක් අහන්නේ. හරිද? මෙව ගත්තොත් තුන් දෙනෙක් ඉන්නවා. ස්කන්ධ තුනක්. හරිද? මෙන්න මෙහෙම ගත්තොත් කේන්ද්‍ර අරයක් මේ වගේ උතේක හරිද? සමපාද ත්‍රිකෝණයක ආකාරයටලු මේ කට්ටිය පිහිටන්නේ. බලමු. එයාගේ කියනවා එක පාදයක දිග ඒලු. හරිද? ඔය මෙහෙම ඇන්දොත් මෙයාව මේ විදියට නෙන්නේ. දැන් මේ ස්කන්ධ තුන m m m. ඒතර අපි දන්නවා මේගොල්ලොන්ගේ අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ. මේගොල්ලෝ මෙහෙම භ්‍රමණය වෙන ගමන් ඉන්න සෙට් එකම භ්‍රමණය වෙනවලු එකම කෝණික ප්‍රවේගය. හරිද? සෙට් එකේ හැම එක්කෙනාගේම ආවර්ත කාලය මොකක්ද කියලා අහන්නේ ආවර්ත කාලය දෙක. අන්න එන්න ඕනේ. ඒතර මෙයාගේ ගුරුත්වාකර්ෂණ බලය මෙහෙම. මෙයාගේ මේ පැත්තට. මෙයාගේ මේ පැත්තට. මෙයාගේ මේ පැත්තට. හරිද? මෙයාගේ මේ පැත්තට. මෙයාගේ මේ පැත්තට. එතකොට මේ බල බලන්නකෝ මේ බල දෙකේ සංප්‍රයුක්තය හරියටම කේන්ද්‍රය දෙසට එනවා නම් මෙයාට මුතු චලිතයක යන්න පුළුවන් නේද? අර ලස්සනට. එහෙනම් කොහොමද අපි ඕක හදන්නේ? එතකොට මෙයාගේ ආවර්ත කාලයන් එහන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මේ බලය සංප්‍රයුක්ත බලය හොයාගන්න අපි දන්නවා මෙයා සමපාද ත්‍රිකෝණයක් නම් මේ ඔක්කොම කෝණයක් 60යි. මෙයා 60 සමච්ඡේදනය කරනවා 30 30. හරිද? එතකොට මෙයාගේ ගත්තොත් පල්ලෙහාට එන බලය මේ දෙන්නගේ සංප්‍රයුක්ත බලයනේ. සංප්‍රයුක්ත බලය මේ වගේ එකක් ගන්න පුළුවන්. මොකද්ද වෙන්නේ? මෙයාව අපි මේක සිරස කියලා අපි ඇන්දොත් මෙයා තිරසනේ. තිරසට තියෙන f sin 30 කියන කොටස කැපිලා යනෝනේ. f sin 30 කියන කොටස දෙපැත්තෙන් කැපිලා යනවා. හරිද? හරිද? f cos 30 කියන එක දෙකක් තමයි එන්නේ. ඒතකොට සංප්‍රයුක්ත බලය එන්නේ r සමානයි 2f sin 30ක් එන්නේ. sin 30 නෙවෙයිනේ. cos 30ක් එන්නේ නේ. 2f cos 30ක්. එක්කෙනෙක්ගේ සංප්‍රයුක්ත බලය ගත්තොත්. ඒතර අපි f දන්නවා f සමානයි g ස්කන්ධ දෙකක් අතර ඇති වෙන බලන්නේ. m වරක් m වරක් එයාගේ දුර a වර්ග. මේ වගේ යන්නේ නේ. ඒතර f සමානයි මොකක්ද එන්නේ f සමානයි g m වර්ග a වර්ග කියන එක නේ දෙන්නේ බලයට. ඒතර මේ වගේ දෙක r කියන්නේ මෙයා. ඒතර මම ඔය එක ස්කන්ධයේ ආවර්ත කාලය වුණා නම් කෝණික ප්‍රවේගය හොයාගත්තා නම් හරි නේද? ආවර්ත කාලය වුණා නම් කෝණික ප්‍රවේගය හොයාගත්තා නම් හරි. එහෙනම් මම ඔය එක ස්කන්ධයකට කේන්ද්‍රයේ දෙසට f සමානයි mr ඔමේගා වර්ග කේන්ද්‍ර අභිසාරී බලයට සමීකරණයක් ලියනවා. ඒතර බලය එන්නේ හොඳට මතක තියාගන්න r. හරිද? r සමානයි m r කියන්නේ මොකක්ද? r කියන්නේ මෙතන ඉඳන් මෙතෙක් ඇති කේන්ද්‍රයට තියෙන දුරනේ. ඕකනේ. ඒතර එයාව අපිට වෙනම හොයන්න වෙනවා. හරිද? හොයන්න ගත්තොත් මොකද්ද වෙන්නේ? මෙයා හරියටම ලම්බ සමච්ඡේද කියන්නේ වෙන්නේ. ඒතකොට මේ කෑල්ල a බෙදීම 2යි. හරි. එහෙම ඔව් a බෙදීම 2යි. හරිද? එතකොට අපිට මේ දුරමයි නේද මේ ඔක්කොම සමාන වෙන්නේ. මෙන්න මේ ත්‍රිකෝණය ගන්න. මේ ත්‍රිකෝණේ මේ කෝණේ 30යිනේ. එහෙනම් මේ කෝණේ අපි මෙයා දන්නවනම් මෙයානේ අහන්නේ r කියන්නේ. මම ওই පොඩි ත්‍රිකෝණෙට ලියනවා sin 30 ලියනවා. sin 30 නෙවෙයිනේ cos 30 ලියනෝනේ. කර්ණයයි කවුද මේ බද්ධ පාදයයි තමයි අපි දන්නේ. මේ පොඩි ත්‍රිකෝණයට මම cos 30 ලිව්වොත් මොකද්ද වෙන්නේ? cos 30 සමාන වෙනවා බද්ධ පාදයේ a බෙදීම 2යි බෙදීම කර්ණය ඇවිල්ලා r. cos 30 ඇවිල්ලා මූල 3 බෙදීම 2යි. ඒතකොට a බෙදීම 2යි r කෙනෙක් එන්නේ. දෙකට දෙක කැපෙනවා. r සමානයි එන්නේ a බෙදීම මූල 3ක්. තව ක්‍රම තියෙනවා ඕන්න. හරිද? තව ක්‍රම වල මෙයා ගුරුත්ව කේන්ද්‍රනේ ඕන්නම් මේ මුළු පාදයේ දිග හොයලා එයාගෙන් 3ෙන් දෙගන්නේ මේක. ඒ විදිහට හොයන්නත් පුළුවන්. එතකොට එන්නේත් මේකම තමයි. r සමානයි a බෙදීම මූල 3. ඒතර r සමානයි එන්නේ a බෙදීම මූල 3ක්. ඔමේගා වර්ග තියෙන්නේ. අරය ගත්තොත් එන්නේ 2යි f. f කියන්නේ f කියන්නේ මෙන්න මෙයා. මොකද්ද? g m වර්ග බෙදීම a වර්ග.
වරක් කවුද? cos 30. cos 30 ඇවිල්ලා මූල 3 බෙදීම 2යි. හරිද? m වරක් a බෙදීම මූල 3 වරක් ඔමේගා වර්ගයක් එන්නේ. එතකොට අපිට මෙයා කපන්න පුළුවන් මොකද්ද? m කෙනෙක් කපන්න පුළුවන්. එක m කෙනෙක් කපන්න පුළුවන්. මේ දෙකේ ඉලක්කමත් කැපෙනවා. හරිද? එතකොට උත්තරේ එන්නේ මොකද්ද? g මූල 3යි gm බෙදීම a වර්ග සමානයි a මූල 3 වරක් ඔමේගා වර්ග. එහෙනම් ඔමේගා වර්ග තනි කරගන්න 3 මේ මූල 3 අරන් එන්න. මූල 3 වරක් 3 3යි. a කියන එක මේ පැත්තට අරන් එන්න වෙනවා. gm බෙදීම a ඝනයක් එන්නේ. ඔමේගා වර්ග. එහෙනම් ඔමේගා සමාන වෙනවා 3යි gm බෙදීම a ඝනයේ වර්ග මූලයට එන්නේ. ඔන්න ඔමේගා. ඔමේගා තමයි ඔය අහල් තියෙන්නේ. හරිද? ඒතර ඔමේගා මෙයා නම් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ මේ කවුද? ආවර්ත කාලයනේ. ආවර්ත කාලය එන්නේ t සමානයි 2π බෙදීම ඔමේගා. එතකොට මොකක්ද එන්නේ? t සමානයි 2π වරක්. ඔමේගා කියන්නේ මෙයාගේ පරස්පරයනේ. a ඝනය බෙදීම 3යි gm ගේ වර්ගමූලය. මෙන්න මේ වගේ උත්තරයක් තියෙන්න ඕනේ. 2π වරක් a ඝනය බෙදීම 3යි gm නේ. දෙවෙනි උත්තරේ තියෙන්නේ නේ. උත්තරේ එන්න ඕනේ 2නේ. ඔව් මේකේ 2 උත්තරේ මං හිතන්නේ ඕල් එකක් දීලා තිබුණා. මං හිතන්නේ මේ ගානට කොහෙද ඒ හේතුව මං හිතන්නේ මේ සිම්පල් m වලින් දීලා උත්තරේ කැපිටල් m වලින් දීපු කතාවක් හරි එහෙම එකක් තමයි තියෙන්නේ. කොහොම හරි අපිට උත්තරයක් ගන්න පුළුවන් මේ ගානට. ඇවිල්ලා 2π වරක් a ඝනය බෙදීම 3යි gm එයාගේ උත්තරේ. හරි. යම් බලන්න 2021 ගාන බලන්න. 2021 නේ. 2021 ගාන නේ. 2021 බලමු. 2021 හරිද? 2021 වෙනි ගාන. බා 2021 තියෙන්නේ 2021 20 හරිද? 2021 ආව 20 වෙනි ප්‍රශ්නය. එතකොට එයාගේ ඉන්නේ මොකක්ද බා? බ්‍රහස්පතිගේ හරිද? බ්‍රහස්පතිගේ ග්‍රහයාගේ විස්කම්භය සහ මධ්‍යයන ඝනත්වය පෘථුවියේම අගයමෙන් 11 ගුණයක් සහ 4න් 1 ගුණයක් වේ. පෘථුවිය පෘෂ්ඨය මතදී ගුරුත්වද තීව්‍රතාවය 10 නිව්ටන් කිලෝග්‍රෑම් නම් බ්‍රහස්පති පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය අහන්නේ. හරි. බ්‍රහස්පතිගේ ගුරුත්වය තීව්‍රතාවය තමයි අහන්නේ. හරිද? මේගොල්ලෝගේ දත්ත ටිකක් දීලා දෙනවා. අපි දන්නවා g සමානයි සරල කතාව gm බෙදීම r වර්ගයන්නේ. හරිද? හැබැයි මේක අපිට දත්ත විදියට දීලා තියෙන්නේ මොනවද? දත්ත විදියට තියෙන්නේ මධ්‍යයන ඝනත්වය විස්කම්භය. හරි. ඒතර අපි ඒ දත්ත ඇසුරෙන් මේ කට්ටිය හදා ගන්න ඕන නිසා අවස්ථා දෙකකට ආදේශ කරන්න තියෙනවා. ගානේ. එහෙනම් අපි මේකට මොකද්ද කරන්නේ? අපිට මේකේ හරියටම දත්ත ටික දාගන්න බෑ මුලින්ම පැටලා ගන්න තුනේ. එතකොට මම ගන්නවා මේ පැත්තට පෘථුවිය මෙයා බ්‍රහස්පති. හරිද? දීලා තියෙන්නේ විස්කම්භය සහ ඝනත්වනේ විස්කම්භය හරි විස්කම්භය ඝනත්වය මම රෝ කියලා ගන්නම්කෝ. හරිද නැත්නම් පැටලෙනවනේ. විස්කම්භය බලන්න පෘථුවියේ විස්කම්භය මෙන් 11 ගුණයක් නේ. ඔව් බ්‍රහස්පති විශාල ග්‍රහයන්නේ. D නම් මේක 11යි D. හැබැයි ඝනත්වය නම් අඩුයි නේ. ඝනත්වය 4න් 1 ගුණයක් නේ. 4න් 1 ගුණයක් කියනකොට මම මෙයාගේ බ්‍රහස්පති ඝනත්වය රෝ විදියට ගන්නවා. එතකොට මෙයාගේ ඝනත්වය අපිට ලියන්න පුළුවන් 4යි රෝ කියලා. එහෙම ලිවීමේ තියෙන වාසිය තමයි හරිද? දැන් අපි භාග සංඛ්‍යා ගත්තොත් අපේ සුළු කිරීම අපහසු වෙනවනේ. හැබැයි මේක අපිට නිකම්ම හිතලා දාන්නේ මෙයා වගේ 4න් 1 ගුණයක් නම් මෙයා වගේ 4 ගුණයක් තමයි මෙයා කියලා. ඒක තමයි සරල සිද්ධාන්තය. ඒකෝට අපිට ගාන ඊටමත් ලේසියෙන් හදා ගන්න පුළුවන්. හරිද? හරි. එතකොට දැන් මේකේ ඝනත්වයත් එක්කනේ වැඩේ තියෙන්නේ නේ. එතකොට ස්කන්ධය අපිට දීලා නැහැ. එහෙනම් අපිට ස්කන්ධය හොයාගන්න වෙනවා ඝනත්වය ඇසුරෙන්. එතකොට මොකද්ද වෙන්නේ? අපි දන්නවා ඝනත්වය ස්කන්ධය සමානයි ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. එතකොට ස්කන්ධය සමාන වෙන්නේ රෝ වරක් v කියන්නේ 4න් 3යි πr ඝනය. හරිද? මෙයාව මං ගිහලා මේකට ආදේශ කරනවා. 1 හා 2කින් අපිට පුළුවන් මෙහෙම g සමානයි g වරක් m කියන්නේ මොකද්ද? රෝ වරක් 4 බෙදීම 3යි πr ඝනය කියලා ලියන්න. මෙතන යට r වර්ගයක් තියෙනවා. r වර්ගයට මෙතනින් කැපෙනවනේ.
ඒතර g සමාන එන්නේ 0 වරක් 4.5r බෙදීම 3ක්නේ. ඒතර අපි දන්නවා දැන් මෙතන විස්කම්බේනේ අපිට අනිත් දීලා තියෙන්නේ. අරය කියන්නේ මොකද්ද? අරය කියන්නේ විස්කම්බෙන් භාගයක්. මම මෙතන මෙතෙක් එනවා. හරිද? ඒතර g සමානයි මොකක්ද දෙන්නේ? 4.5 r කියන්නේ d බෙදීම 2යි විස්කම්බෙන් භාගය වරක්. කවුද? gp 0 නේ. වාර බෙදීම 3. මේ කැපුවොත් දෙවරක් 1යි දෙවරක් 2යි. එහෙනම් ගුරුත්වතරණය අපි ගත්තා 2.5 dg ρ බෙදීම 3ක්. අවස්ථා දෙකේ ගුරුත්වතරණය සංසන්දනය කරන්න තියෙන්නේ. බලන්න 2.5 නියතයි. කොහොමත් නියතයි. 3 නියතයි කොහොමත්. g කියන පුද්ගලයාත් නියතයි අනිවාර්යයෙන්. g නියතයි නේ. g කියන්නේ සර්වත් නියතයක්. එහෙනම් අපි ගාව සම්බන්ධයක් එනවා. g අනුලෝමව සමානුපාතිකයි d ρ කියලා. හරිද? එහෙනම් ඉතින් මේ අවස්ථා දෙකේ දත්ත ටික දාමු. පෘථුවිය ගත්තොත් 10යි. 10 අනුලෝමව සමානුපාතිකයි d වරක් 4යි රෝට. මෙයා 1 කියලා දාන්න. ආයක පාවිච්චි කරන්නේ 3 කියලා දාමු. ඊට පස්සේ බ්‍රහස්පතික අපිට හොයන්න තියෙන්නේ g ඩෑෂ් කියලා ගමු. g ඩෑෂ් අනුලෝමව සමානුපාතිකයි 11යි d වරක් රෝ. එහෙනම් මම මෙයාව 4 වෙනි සමීකරණයේ ඉදිරියට අරගෙන මොකද කරන්නේ? 4 බෙදලා දානවා 3. 4 බෙදනවා 3 මොකක්ද දෙන්නේ? g ඩෑෂ් බෙදීම 10 සමානයි g ඩෑෂ් බෙදීම 10 සමානයි කවුද දෙන්නේ? 11යි d රෝ බෙදීම 4යි d රෝ. d රෝ කැපිලා යනවා. උත්තරේ එන්නේ g ඩෑෂ් සමානයි 11යි වරක් 10 බෙදීම 4ක්. 11 වරක් 10 බෙදීම 4ක්. ඒ කියන්නේ මොකද්ද? 44 11 කියන්නේ කීයද? ඔව් 11 වරක් 10 110යි. කපන්න පුළුවන් තව ඕනනම් දෙවරක් 5යි 2යි. 11 වරක් 5 55යි. මම මෙතෙක් කියනවා පේන්නේ නැත්තම් මොකද්ද? 11 වරක් 5 55 බෙදීම 2ක් එන්නේ. 55 බෙදීම 2ක් කියන්නේ කීයද? 50ට 2යි 25 15ට 7යි 27.5ක් නේ. ජූල් කිලෝග්‍රෑමයට ජූල් නෙවෙයි නිව්ටන් කිලෝග්‍රෑමයට එන්න ඕනේ. 27.5ක් වගේ උත්තරයක් එන්නේ. එතකොට එන්න ඕනේ පළවෙනි උත්තරේ. හරිද? පළවෙනි උත්තරේ තමයි එන්න ඕනේ 27.5ක්. හරි ලස්සනට අපිට උත්තරේ ගන්න පුළුවන්. දැන් අපි මේකේ දැන් අන්තිම ගණන් 40කට වඩා හදලා තියෙන 40ට හදලා කියන අපි මේකේ හොඳ පරතරයකට එන්න ඕනේ. හරිද? හරි. ඊළඟ බලන්න 2022 තව 2022 තියෙනවා 27. හරි 2022 27 වෙනි ගණන් තියෙනවා. හරි බලන්න. 2022ට හරි 2022 2022 27 වෙනි ගාන. හරිද? 2022 27 වෙනි ගාන. 22 27. බලමු මොකක්ද දෙන්නේ කියලා. අරය ආර්වන අර්ධගෝලාකාර පාත්‍රයක ගැට්ටේ සිට ස්කන්ධ M වන ගෝලයක් රූපයේ පරිදි ඇතා හරි. ඇති අයුරින් මුදා හරි. ගෝලය කිහිප වරක් දෝලණය වී ඝර්ෂණය නිසා අවසානයේදී පාත්‍රයේ පතුලේම නවතී. මෙම ක්‍රියාවලියේ ගෝලය මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය සහ අභිලම්බ ප්‍රතික්‍රියා බලය මගින් කෙරෙන කාර්ය පිළිබඳව සත්‍ය වන්නේ කුමක්ද කියලා අහන්නේ නේ. සත්‍ය වන්නේ කුමක්ද? හරිද? මේ බලන්න මේකේ තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරිද? මෙහෙම මේ වගේ අර්ධ ගෝලාකාර පාත්‍රයක් තියෙනවා. පාත්‍රයේ හරිද? මෙයාගේ අරය ඇවිල්ලා ආරලු මෙතන තියලා වස්තුවක් ඇතෑරියන් පස්සේ මොකද්ද වෙන්නේ? මෙතන තියලා වස්තුවක් ඇතෑරියොත් මෙයා මෙතන මෙහෙම තියෙන්නේ. මෙයා මෙහෙම යනවා. ගමන් කරලා මේ පැත්තට යනවා. මොකද්ද වෙන්නේ? ඝර්ෂණ බලයට එරෙවි ටිකක් හානි වෙනවා. හානි වෙලා මොකද්ද වෙන්නේ? මේක සරලනුවර්තී චලිතයක් නැත්තම් සරලනුවර්තී චලිතයක යෙදෙනවා. යෙදිලා හැබැයි ඝර්ෂණ බලය නිසා ශක්තිය හානි වෙලා අන්තිමට කේන්ද්‍රේ නතර වෙනවා. මෙන්න මෙතන. එතකොට අහනවා මේකේ අහන්නේ ගුරුත්වාකර්ෂණ බලය සහ අභිලම්බ ප්‍රතික්‍රියාව මගින් කරන ලද කාර්යය. මේ බලන්නකෝ. දැන් මම හිතනවා මේ වගේ දැන් සාධාරණ අවස්ථාවක්. සාධාරණ අවස්ථාවක් හිතුවොත් මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව හැමතිස්සෙම කේන්ද්‍රයේ දෙසට තියෙන. බර නම්
පල්ලෙහාට ඔකගේ ප්‍රවේගය අනිවාර්යෙන් තියෙන්නේ මෙන්න මේ පැත්තටනේ. පැත්තටනේ චලනය වෙන්නේ. මේකේ පෘෂ්ඨයේ දිගේ චලනය වෙනවා නම් අනිවාර්යෙන් මොකද්ද වෙන්නේ? අරයට ලම්බයි. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනි හැම තිස්සෙම ප්‍රවේගය තියෙන්නේ පළවෙනි දේ තමයි අරයට අභිලම්බ ප්‍රතික්‍රියාවට ලම්බගවනේ ප්‍රවේගය හැම තිස්සෙම තියෙන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියාවට ලම්බගව තමයි හැම තිස්සෙම ප්‍රවේගය තියෙන්නේ. එහෙනම් කොයිම වෙලාවකවත් මොකද්ද වෙන්නේ? මෙයාගේ අරය මගේ අරය නෙවෙයි. අභිලම්බ ප්‍රතික්‍රියාව මගින් කාර්යයක් කරන්නේ නැහැ. මගින් කාර්ය නොකරයි. මගින් කාර්ය නොකරයි. හරිද? මගින් කාර්යයක් කරන්නේ නැහැ කිසිම වෙලාවකවත්. තව ඕනනම් මෙයාගේ බලයක් ක්‍රියාත්මක වෙනවා. කවුද? ඝර්ෂණ බලයනේ. චලනයේ ප්‍රතිවිරුද්ධව ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ මෙයාගේ ගුරුත්වය මගින් කරපු කාර්ය ප්‍රමාණය. හරිනේ? මෙයා මෙතන ඉඳලා මෙතෙක් ඇවිල්ලානේ. එහෙනම් මොකද්ද වෙන්න ඕන? මෙතන ඉඳන් මෙතෙක් එනකොට මෙයාගේ විභව ශක්තිය අඩු වෙලා. එහෙනම් අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕනේ? ඔය විභව ශක්තිය ඔටෝම නේද අඩු උනේ? අඩු වෙනේ. ඒතෙන්දි කාර්ය කරන්නේ කවුද? ගුරුත්ව ශේෂ්ත්‍රය. එහෙනම් මේ බර තමයි කාර්ය කරන්නේ. මොකද? බර තමයි මෙතන කාර්ය කරන බලය වෙන්නේ. එහෙනම් බර සිදු කරන කාර්ය කියන්නේ ගුරුත්වජ බලය විසින් කරන කාර්ය ප්‍රමාණය ගන්න පුළුවන් මෙතන සිදුවන විභව ශක්තිය වෙනස. විභව ශක්තිය වෙනස හරිය ලේසියෙන් ගන්න පුළුවන් කොහමද? මෙයා අපි ගන්නවා විභව ශක්ති ශුන්‍ය මට්ටම කියලා. ශුන්‍ය මට්ටම කියලා ගත්තොත් මෙයාගේ සිදුවන විභව ශක්ති වෙනස ගන්න පුළුවන්. හරිද? අර අතන එක්කෙනා ඇවිල්ලා කීයද උඩ එක්කෙනාට අපිට ගන්න පුළුවන් mgr කෙනෙක්. හරිද? මෙතන විභව ශක්තිය බිඳුව. එහෙනම් විභව ශක්ති වෙනස එන්නේ mgr ප්‍රමාණයක්. r ප්‍රමාණයක් එන්නේ. හොඳට මතක තියාගන්න. එහෙනම් අනිවාර්යෙන් මේකේ විභව ශක්තිය මගින් කියන්නේ ගුරුත්වජ විභව ශක්තිය විසින් විභව මේ බර කියන බලය මගින් කරපු කාර්ය ප්‍රමාණය ඉන්නේ mgr ප්‍රමාණයක් හරියටම. අරය බිඳුවයි මෙයා mgr ප්‍රමාණයක් උත්තරේ එන්න ඕනි තුන්වෙනි උත්තරේනේ. තුන්වෙනි උත්තරේ තමයි මෙයාගේ. හරි. සරලයි. අපි යන් 2022 49 වෙනි ප්‍රශ්නය. හරි. 2022 49 ඇවිල්ලා තියෙන ගුරුත්ව ශේෂ්ත්‍ර ගන්න. බලමු. 2022 49 වක්‍රයක් ඇවිල්ලා තියෙන්නේ. බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි මේක අහන්නේ මොකද්ද බා? අභ්‍යවකාශ යානයක් පෘථුවියේ සිට සඳ කරා ගමන් කරයි නම් දුර s සමගහි සපල බරෙහි w හර විචලනය වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ කුමන ප්‍රස්ථාරය මගින්ද? අනෙත් වස්තු වල බලපෑම නොසලකා හරින. අභ්‍යවකාශ යානයක් පෘථුවියේ සිට සඳ කරා. හරිද? පෘථුවියෙන් ඉඳලා හඳ කරා යනවලු යාගේ දුර සමගහි සපල බලෙහි විශාලත්වය. සපල බර නේ? සපල බර. බරේ විශාලත්වය විචලනය වෙන්නේ කොහොමද කියලා. මේක ඇවිල්ලා 2022 49 වෙනි ගානේ. 2022 49. මොකද්ද වෙන්නේ? මෙන්න පෘථුවිය සඳ කියලා ගමු මේ හැරේ. එතකොට මෙහෙමනේ දැන් මෙයා මේ කේන්ද්‍රයාකරන රේඛාව දිශේන අපි රොකට් එකක් ඇව්වම මෙහෙම යන්නේ. ගිහිල්ලා මොකද්ද වෙන්නේ දැන් මේක මේ වගේ තැනක් ගත්තොත් දැන් බර කියන්නේ මොකද්ද? බර කියලා කියන්නේ W සමානයි ස්කන්ධය විසින් මෙයාගේ ස්කන්ධය විසින් මෙයා පොළොවට ඇද ගන්න බලයනේ. බර කියන එක නෑනේ W. එතකොට අපි දන්නවා මෙයාට බලවන් දෙකක් තියෙනවා. මෙයාගේ ගුරුත්වාකර්ෂණ බලය සහ මෙයාගේ ගුරුත්වාකර්ෂණය Fe සහ මෙයාගේ පැත්තෙන් බැලුවොත් Fm. ඒතර අනිවාර්යෙන් ඔයාලා දන්න ඕනේ පෘථිවි ස්කන්ධය වැඩි වෙන සඳ ස්කන්ධයට වඩා විශාල ප්‍රමාණයක්. ඒතර මේ ළඟදී අනිවාර්යයෙන්ම Fe තාමත් වැඩි. Fe තාමත් වැඩි නිසා මොකද්ද වෙන්නේ? එන්න මොකද්ද වෙන්නේ? මේ ආරම් මේ හරියේදී මේ පැත්තට බරක් තියෙනවා. ඒක සැලකිය යුතුයි. හැබැයි ටික ටික එහාට යද්දි මොකද්ද වෙන්නේ? ටික එහාට යද්දි හරියට මොකද්ද වෙන්නේ? හරියට එහාට යද්දි මෙයාගේ මේ බලය දුර වැඩි වීම නිසා මේ වගේ තැනක් ගත්තොත් දුර වැඩිනේ මෙයාට. හරිද? දුර වැඩි නිසා මේ වගේ තැනක් ගත්තොත් දුර වැඩි නිසා අපි දන්නවා බලය සමානයි GMM බෙදීම R වර්ගනේ. ඒතර දුර වැඩි වෙනකොට එයාගේ බලපෑමෙන් බලය අඩු වෙනවා ගුරුත්වාකර්ෂණ බලය. ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙනකොට සරලව මොකද වෙන්නේ? ගුරුත්ව ශේෂ තීව්‍රතාවයත් අඩු වෙනවා. බරත් අඩු වෙනවා. බරත් අඩු වෙනවා. හැබැයි මොකද්ද වෙන්නේ මේ වගේ තැනකට ගියාට පස්සේ ඔන්න මෙන්න මේ විශේෂ ලක්ෂයක් තියෙනවා. ඒත් එක්ක ගියාට පස්සේ මෙයා මගින් ඇතිවෙන බලය සහ මෙයා මගින් නැතිවෙන බලය සමානයි. සමානයි. මෙයා කාට ලං වෙයිද? හරිද? මෙයා කාට ලං වෙයිද? අනිවාර්යෙන් මෙයා ලං වෙන්න ඕන කාටද? අනිවාර්යෙන් මෙයා ලං වෙන්න ඕන සඳට. ඒ හේතුව සඳ කියන්නේ ස්කන්ධය අඩුයිනේ.
F සමානයි GMM බෙදීම R වර්ග. හරිද? G සහ M නියත වුණානේ. ඒතර බලය කියන එක දෙන්නම සමාන වුණොත් තමයි මෙයාගේ සමතුලිත වෙන්නේ. ඒ කියන්නේ සරලව ගියොත් බර කියන එක බිඳුවක් වෙන්නේ. හරිද? ගුරුත්වාකර්ෂණ බලය බිඳුවක් වෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට වෙන්නේ සරලව මෙයාගේ